ඔයා දන්නවද රුමේනියාවේ සෑම වසරකම ළමයින් දහස් ගණනක් අතුරුදහන් වූ බවට වාර්තා තියෙනවා. ඒ අතරින් සමහර ළමයි ඉතා ඉක්මනින් සොයාගන්න පුළුවන් වෙනවා. නමුත් තව සිදුවීම් පවුල් වලට විශාල වේදනාවක් සහ බියක් ඉතිරි කරලා තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ රුමේනියාවේ අතුරුදහන් වන ළමයින් ගැන. දෙදා සිසිපහේ මැයි මාසයේ සිට 2026 මැයි මාසය දක්වා කාලය තුළ රුමේනියාවේ ළමයින් අතුරුදහන් වූවට වාර්තා 10566ක් පමණ ලැබී තියෙනවා. නමුත් මෙහි වැදගත් කරුණක් තියෙනවා. ඒක තමයි මෙම සෑම සිදුවීමක් පැහැර ගැනීමක් කියලා අදහස් වෙන්නේ නැහැ. ඒක පැහැර ගැනීමක්ම වෙන්න බෑ. විශේෂයෙන්ම වයස අවුරුදු 14ක් 17ක් යෞවන අවදියේ ඉන්න ළමයි තමන්ගේ කැමැත්තෙන් නිවසෙන් පිටව යන අවස්ථා ඕනි තරම් සිදු වෙලා තියෙනවා. මේ සංඛ්‍යා ඇතුළත ඒවත් තියෙනවා. ඇත්තටම ළමයි අතුරුදහන් වෙන්න මොකද්ද මේ හේතුව? ඒකට මෙහෙම වෙන්න පුළුවන්. ළමෙක් නිවසෙන් අතුරුදහන් වීමට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. පවුලේ ගැටලු වෙන්න පුළුවන්. පාසල් ගැටලුවක් වෙන්න පුළුවන්. සමහර ළමයින්ට මානසික පීඩනය දැනෙනවා. මිතුරන්ගේ බලපෑම් වලින් ඒක වෙන්න පුළුවන්. සමහර විට අපි පාවිච්චි කරන අන්තර්ජාලය නිසා හඳුනා නොගත් පුද්ගලයන් පවා මේකට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාව ඕනි තරම් තියෙනවා. ඒ නිසා ළමෙක් අතුරුදහන් වූ විට එයා ආයෙත් ඒ කියලා බලාගෙන ඉන්න එක වෙනුවට අපිට කරන්න ඉතුරු වෙලා තියෙන රුමේනියාවේ ඕ වෙනත් තැනක වුණත් වෙනත් රටක වුණත් ඉක්මනින් ආරක්ෂක නීති ක්‍රියාත්මක කරන එක තමයි පොලිසියට කතා කරලා ඒක තමයි හොඳම. හැබැයි මේ සංඛ්‍යාව ඇතුලේ හොඳ පුවතකුත් තියෙනවා. වාර්තා වූ සිදුවීම් වලින් ආසන්න වශයෙන් 97%කට සමාන ප්‍රමාණයක් ළමයි සොයා ගැනීමට හෝ ආරක්ෂිත ආපසු ගෙන ඒමට හැකි වී තියෙනවා. ඒක සතුටට කරුණක් ඇත්තට. ඒ කියන්නේ බොහෝ අවස්ථාවලදී මේ කතාව අවසන් වෙන්නේ නැවත පවුලට එකතු වීමත් එක තමයි. ඒ කියන්නේ හම්බ වෙන්නේ නැතුවම තියන්නේ ටික දවසක් ආයි එක පෑ ගානකින් ආයි ඒගොල්ලෝගේ දෙමව්පියන්ට බාර වෙනවා. ඒත් අපි අමතක නොකළ යුතු දෙයක්. එක් ළමයෙක් අතුරුදහන් වුණත් එක් සංඛ්‍යාවක් විතරක් නෙවෙයි ඒ පිටුපස්සේ ඉන්නවා තමන්ගේ දරුවා කොහෙද කියලා නොදැන දවසින් දවස බලාගෙන ඉන්න දෙමව්පියොත් ඉන්නවා. එහෙම ඒවත් නැතුව නෙමෙයි. තාත්තා කෙනෙක්, සහෝදර සහෝදරියන්, මුළු පවුලක්. ඒ නිසා අතුරුදහන් වූ සෑම ළමයෙක්ම වැදගත් වෙනවා. ළමයෙක් අතුරුදහන් වී ඇති බවක් දැනගන්න ලැබුණොත් ඒ ගැන නොසලකා හරින්න එපා. ඉක්මනින් නිලධාරීන්ට දැනුම් දෙන්න. මොකද කෙනෙකුට ඒක සාමාන්‍ය පුවතක් වුණත් තවත් පවුලකට ඒක ඔවුන්ගේ ජීවිතයේ ලොකුම බිය වෙන්න පුළුවන්. Every child matters. හැම ළමයෙක්ම වැදගත්.